හායි ගයිස් ඔන්න ඉතින් මම අදාරගෙන ආවේ ස්වලෝස්ටා 4වනි සීසන් එකේ 3වනි එපිසෝඩ් එක. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේ අවසානයේදී අපි දැක්කා ඩුව දැඩි පරිශ්‍රමයකින් පස්සේ මොන්ස්ටර්ව විනාශ කරපු විදිහ. ඒ වෙලාවේදී ලුවට තමන්ගේ ආත්මය සිරුරෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. මේ නිසාම ලුවට එතනදී තමන්ගේ ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. ඉතින් මේ කොටස පටන් ගන්නේ හැමෝම සිද්ධ වුණ ඒ මහා පිපිරීම දකින්න තැනින්. මොන්ස්ටර් සටනෙන් විනාශ වුණාට පස්සේ එයාගේ සිරුර මුහුදු පතුලට ගිහින් තැන්පත් වෙනවා. මේ දේ දැකලා හැමෝම සතුටු වෙනවා. එයාලා ලුව ගැන ආඩම්බර වෙනවා. නමුත් මිලිටරි එකෙන් දැක්කා මේ සිදුවීම නිසා ලුවගේ බලයත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා. මිලිටරි කමාන්ඩර් මේ නිවුස් එක පබ්ලිෂ් කරන්න කටයුතු කරා. ඉතින් හැම නිවස් චැනල් එකක්ම මෙන්න මේ විදිහට ඒ දේ ගැන හැමෝවම දැනුවත් කළා. හමුදා දත්ත හොඳින් පරීක්ෂා කළ පසු මොන්ස්ටර් ස්ථිර වශයෙන්ම මිය ගොස් ඇති බවත් නැවත මොන්ස්ටර් කිසිදු ආකාරයකට ජීවත් වීමට නොහැකි බවත් අප නිල වශයෙන් දැනුම් දෙනවා. මේ නිසා මිනිසුන්ටත් පෘථිවියටත් දැන් කිසිම භයක් නොමැතිව ජීවත් වීමට හැකි බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. අනිත් පැත්තෙන් නගරේ හිටපු අනිත් මොන්ස්ටර්ස්ලාත් මේ සිදුවීම දැකලා ආපහු එයාලගේ තැන්වලට යන්න පටන් ගත්තා. නිවස් චැනල්ස් වලින් තවදුරටත් කියන්නේ මේජර් ජෙනරල් ඩුවෝ විසින් අසාර්ථකව තිබූ මේ මෙහෙයුම සාර්ථක කරගත් නමුත් මේ වන විට ඔහුගේ ජීවත් වන බවට කිසිදු ලක්ෂණයක් නොපෙන්වන බවයි. ඔහුගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. ඉතින් මෙන්න මේ දේ අහලා යෝෂින් සිහි නැතිව ඇදගෙන වැටෙනවා. අපි දකිනවා මෙතනදී යාගේ අතේ ලුවෝ දීපු ලොකට් එකක් තියෙනවා කියලා. පස්සේ ප්‍රවෘත්ති නාලිකා තවදුරටත් කිව්වේ හමුදාව සහ වාගෝඩ්ගේ සෙබළුයි ලුවෝ ෆන්න සෑම ස්ථානයකම සොයා බැලුවා නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව. ඊළඟට හැම රටක්ම එකතු වෙලා පෘථිවිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු වොරියර්ස්ලා 5 දෙනාට සහ ලුවට ගෞරව කරන්න ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. මිලිටරි එකේ හැමෝම ඔවුන්ගේ පරිත්‍යාග වෙනුවෙන් වෙඩිහඬ මැත්තේ ඔවුන්ට ගෞරව කළා. සැලියුට් කළා. ලෝගේ යාළුවෝ වගේම හැම ප්‍රැක්ටිෂනර් කෙනෙක්ම ප්‍රතිමාවට මල් තියන්න ආවා. මේ අතර හිටපු ලෝගේ හොඳම යාළුවා හිතින් කිව්වා මම හිතුවා ඔයා දිගු ගමනක් යයි කියලා. හැබැයි ඔයා මේ විදිහට අපිව දාලා යාවි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. ඒ අතරේ ලෝගේ පවුලේ අය ડોක්ටර්ස්ලව ගෙන්නලා යූෂින්ව ආපහු සිහියට ගන්නවා. ටික වෙලාවකට පස්සේ යූෂින්ගේ සහෝදරයා ඇවිල්ලා යූෂින්ට කියනවා ડોක්ටර්ස්ලා කිව්වා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ තත්ත්වයක නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේ දරුවා ලැබෙන එක ඔයාට අනුතරදායකයි කියලාත් කිව්වා. මේ දේ අහලා යූෂින් කියනවා එළියේ ඉන්න මිනිස්සු මට අනුකම්පා කරනවා ලුවමගේ සැමියා හින්දා. හැබැයි මම මේ දේවල් ගැන හිතන්නේ නැහැ. මේ ඉපදෙන ඉන්න දරුවා තමයි ලුවගෙන් මට ඉතුරු වෙච්ච එකම දේ. මෙයා ලුවගේ මගේ සම්බන්ධය අලුත් කරයි. ඒ නිසා මම මේ දරුවව කොහොම හරි බිහි කරනවා. ඒ අතරේ අපි දකිනවා මුහුදු පතුලේ තියෙන මොන්ස්ටර්ගේ සිරුර. මොන්ස්ටර්ගේ වටේට මුහුදේ ඉන්න ගොඩක් මොන්ස්ටර්ස්ලා එකතු වෙලා ඉන්නවා. මේ වෙලාවේ එක පාරටම මොන්ස්ටර්ගේ ඇස් ඇරෙනවා. මේ දේ දැකලා මොන්ස්ටර්ගේ වටේ හිටපු අනිත් මොන්ස්ටර්ස්ලා ඔක්කොම ඉක්මනටම එතනින් යනවා. මෙන්න මේ වෙලාවේ හිතුවේවත් නැති විදිහට අපිට ලුවගේ කටහඬ ඇහෙන්න ගන්නවා. එතකොට ලුව තාමත් ජීවත් වෙනවද? ඇත්තටම මොකද දන්නවද වෙලා තියෙන්නේ? මොන්ස්ටර්ගේ ලුවගේ සැටන අතරතුර ලුවට තමන්ගේ ආත්මය අත්හරින්න සිද්ධ වුණානේ. ඉතින් එන්නේ වෙලාවේ ලුවගේ ආත්මය මොන්ස්ටර්ගේ ශරීරයට මාරු වෙලා තියෙනවා. මෙතනදී ලුව ජීවත් වෙන බව තේරුණ බාබටා එයා ළඟ තිබුණ ලුවගේ ඩිවයිස් එකෙන් එළියට එනවා. බාබටා ලුවට කියනවා මේක නම් ලොකු හාස්කමක්. මම හිතුවා මැරුණා කියලා. ඒත් එහෙම වෙලා නැති එක ගොඩක් හොඳයි. මෙතනදී ලුව කියනවා මේ ඔක්කොම සිද්ධ වුණේ මගේ එනර්ජි සෝස් එක උඩ තිබ්බ සීල් එක නිසා. ඒක තමයි මොන්ස්ටර්ව මරන්නත් මගේ එනර්ජි සෝස් එක මොන්ස්ටර්ට දාන්නත් උදව් කළේ. හැබැයි දැන් මට මේ වැඩකට නැති ඇඟේ ජීවත් වෙන්න සිද්ධ වෙලා. මේ ඇඟ නිසා ගොඩක් මිනිසුන්ට මැරෙන්න සිද්ධ වුණා. මේ දේ අහලා බබටා කියනවා මේ ඔක්කොම සිද්ධ වුණේ ඔයාගේ ඇඟ සයිකොලොජිකලි ෆිට වෙන්නේ නැති නිසා. ඔයාගේ ආත්මය මොන්ස්ටර්ට ගියේ නැත්නම් ඔයා මැරෙන්නත් ඉඩ තිබුණා. මේ ගෝල්ඩන් හෝර්න් මොන්ස්ටර් කියන්නේ යුනිවර්ස් එකේ ඉහළම ස්පීෂීස් වලින් එකක්. මොන්ස්ටර්ගේ මේ ඇඟ ඔයාගේ හියුමන් බොඩි එකටත් වඩා ගොඩක් පවර්ෆුල්. ඒ නිසා දුක් වෙන්නේ නැතුව සතුටු වෙන්න. මේ දේ අහලා ලුව බාබටාගෙන් අහනවා මට මගේ පරණ ශරීරයට යන්න පුළුවන් වෙයිද කියලා. බාබටා කියනවා දැන් ඒකට කාලේ නෙමෙයි. මුලින්ම ඔයා මොන්ස්ටර්ගේ ඇඟ කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්න ඕනේ.
මේ වෙලාව එක පාරටම ලුවෝගේ ඔළුව රිතෙන්න ගන්නවා. මේ එක්කම ලුවට එක යුනිවර්සස් වලින් මෙමරීස් පේන්න ගන්නවා. ලුව මේ දේ ගැන බාබටාට කිව්වහම බාබටා කියනවා මේ ඉන්හෙරිටන්ස් එක ඔයාගේ බූත් එකෙන් මොන්ස්ටර්ගේ බූත් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ දේවල් ඔයාට පේන්න ගන්නවා කියලා. ඒක අහලා ලුව කියනවා මේක දරා ගන්න නම් හුඟක් අමාරුයි කියලා. බාබටා ලුවට කියනවා ඔයා මේ දේවල් කොහොම හරි දරා ගන්න ඕනේ. මොකද මේකෙන් ඔයාට මොන්ස්ටර්ගේ ශරීරය ගැන ගොඩක් තොරතුරු ලැබෙනවා කියලා. ඒ අතරේ අපි දකිනවා චැම්බ් එකේ මාස්ටර් හං සහ මාස්ටර් ලීෂන්ගේ සිරුරු රංග හිටපු ගාඩ්ස්ලා 3 දෙනාව. ඒ ගාඩ්ස්ලා 3 දෙනයි එල්ඩර්ස්ලා දෙන්නයි මෙතන මීටින් එකක් තියෙනවා. මෙතනදී එල්ඩර් යාවරෝ හැමෝටම කියනවා මාස්ටර් හං නින්දට ගිහින් දැන් ගොඩක් දවස් වෙනවා. ඒ නිසා වාගෝට් පැලස් එකේ ඉන්ටෙලිජන්ස් සිස්ටම් එක ඕෆ් වෙලා තියෙන්නේ. මේ නිසා දැන් කාටවත් වාගෝට් පැලස් එකට යන්න බෑ. හැබැයි දැන් එල්ඩර් ඇට්කින් අලුත් විචුවල් ස්පේස් එකක් හදන්න යෝජනා කරලා තියෙනවා. මේ දේ නවත්තන්න නම් අපි ඔක්කොටම අපේ පොසිෂන්ස් අතාරින්න වෙනවා. මේක අහලා සීබීස් කියලා හඳුන්වන තුන්වෙනි ගාඩ් කියනවා වාගෝට් පැලස් එකේ මීට කලින් මේ වගේ රෙගියුලේෂන්ස් තිබුණේ නැහැ. මෙහෙම දෙයක් එතන කවදාවත් වෙලා නැහැ කියලා. ඇත්තටම ඇට්කින් ප්ලෑන් කරන්නේ මොකක්ද? මිස්ටර් බින් කියනවා හැම මොන්ස්ටර් කෙනෙක්ම මෙතනින් ගියාට පස්සේ ඇට්කින් සල්ලි දීලා හැම සිකියුරිටි ගාඩ් කෙනෙක්ම මිලදී අරගෙන මේ සේරම දේවල් කරා කියලා. ඒත් එක්කම ඇට්කින්ගේ ගාඩ්ස්ලාගේ උදව්වෙන් ගොඩක් මොන්ස්ටර්ස්ලාගේ පාර්ට්ස් හොරකම් කරලා තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි මොන්ස්ටර් සහ ලුවෝ හොයාගන්න බාධා ඇති කරලා තියෙනවා. ඒ නිසාම ඒ දෙන්නවම තාම හොයාගන්න නැහැ. ඒකෙන්ම පැහැදිලි වෙනවා ඇට්කින් මොකද්ද කරන්න හදන්නේ කියලා. ඔහුත් එක්ක එල්ඩන් යන්හයිත් සම්බන්ධයි. ඔහු ආර් වෛරස් එක ආපු වෙලාවෙත් සිවිල් වැසියන්ම මරලා දැම්මා. ඒ නිසා ඔහු මිලිටරි එකෙන් එලවලා දැම්මා. මේ දෙන්නත් එක්ක ඉන්දියාව නීහෙලුත් ඉන්නවා. ඔහු දැන් ඉන්දියානු මාර්ෂල් හෝල් එකේ අලුත් ඉන්ස්පෙක්ටර් විදියට කටයුතු කරනවා. ඒ විතරක්ම නෙවෙයි නීහෙලු ස්පිරිචුවල් මාස්ටර් කෙනෙක්. දැන් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ තුන්දෙනා එකතු වෙලා පෘථිවිය පාලනය කරන්න හදනවා කියලා. මෙතනදී එල්ඩර් යාවරෝ කියනවා මාස්ටර්ස්ලා දෙන්නම දැන් ගැඹුරු නින්දක ඉන්නේ. අනිත් එල්ඩර්ස්ලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා ඉවරයි. ඒ නිසා මේ වෙලාවේ ඒ තුන්දෙනා හින්දා තත්ත්වය තවත් අමාරු වෙයි කියලා. මේ අතරේ ලුවෝ මාස්ටර්ගේ බොඩි එක චෙක් කරමින් ඉන්නේ. ඊට පස්සේ ලුවෝ බාබටාට කියනවා දැන් මොන්ස්ටර්ගේ බොඩි එකයි මගේ ආත්මයයි එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙමරි ට්‍රාන්ස්ෆර් ප්‍රොසෙස් එකත් සාර්ථකයි කියලා. මේ දේ අහලා බාබටා ලුවෝගෙන් අහනවා ඔයා මේ මොන්ස්ටර්ගේ මෙමරිස් වලින් මොනවද හොයාගත්තේ කියලා. ලුවෝ බාබටාට කියනවා මේ මොන්ස්ටර්ගේ මෙමරිස් වලට අනුව යුනිවර්ස් එකේ ඉන්න හැම රාක්ෂයෙක්ගෙන්ම මේ වගේ රාක්ෂයෝ ඉන්නේ 12ක් විතරයි. මෙයාලට තමන්ගේ මෙමරි එක නිව් ජෙනරේෂන් එකට පාස් කරන්න පුළුවන්. මේ ගෝල්ඩන් වෝන් මොන්ස්ටර් කියන්නේ ඒ රාක්ෂයන් 12 දෙනාගෙන් එක්කෙනෙක්. ඒ නිසා අනිත් මෙම්බර්ස්ලාට සාපේක්ෂව මේ මොන්ස්ටර්ට පිටරෙන් එළියට ඇවිල්ලා ස්ටාර් ට්‍රැවලර් ලෙවල් එකට එන්න යන්නේ අවුරුද්දක් විතරයි. මේ දේ අහලා බාබටා කියනවා ඒ කියන්නේ මේ මොන්ස්ටර්ට තාම වයස අවුරුද්දක් විතරයි. ඊට පස්සේ බාබටා ඇහුවා ලුවෝගෙන් මාස්ටර්ගේ එවලියුෂන් එක කොච්චර ෆාස්ට්ද කියලා. මෙතනදී ලුවෝ මොන්ස්ටර්ගේ එවලියුෂන් chart එක බලලා කියනවා මේ ගෝල්ඩන් හෝන් මොන්ස්ටර්ට ස්ටාර් ට්‍රැවලර් එකේ ඉඳන් යුනිවර්ස් ලෙවල් එකට යන්න අවුරුදු 100ක් යනවා. යුනිවර්ස් ලෙවල් එකේ ඉඳන් ඩොමේන් මාස්ටර් ලෙවල් එකට යන්න අවුරුදු 1000ක් යනවා. ඊට පස්සේ ඩොමේන් මාස්ටර් එකේ ඉඳන් වර්ල්ඩ් මාස්ටර් වෙන්න අවුරුදු 10000ක් යනවා. ඒ කියන්නේ ස්ටාර් ට්‍රැවලර් එකේ ඉඳන් වර්ල්ඩ් මාස්ටර් වෙන්න මොන්ස්ටර්ට අවුරුදු 11100ක් යනවා. මේක අහලා බාබටා ලුවට කියනවා මම ඔයාගේ ට්‍රේනින් ප්ලෑන් එක හැදුවා. ඒකට අනුව ඔයාගේ බොඩි එකට වර්ල්ඩ් මාස්ටර් ලෙවල් එකට එන්න අවුරුදු ලක්ෂයක් යනවා. හැබැයි ඔයාගේ වාසනාවට ඒකට දැන් ටයිම් එක ගොඩක් අඩු වෙලා. ඊට පස්සේ බාබටා ලුවට කියනවා මොන්ස්ටර්ගේ මෙමරි එකේ ප්‍රැක්ටිස් කරන්න ගොඩක් ක්‍රම තියෙන්න ඕනේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් හොයලා මට කියන්න කියලා. ලුව බාබටාට කියනවා මොන්ස්ටර්ට සීක්‍රට් ටෙක්නික්ස් 18ක් තියෙනවා. ඒවා මොන්ස්ටර්ට විතරමයි ඉගෙන ගන්න පුළුවන්. ඒ එක්කම ජෙනරල් ටෙක්නික්ස් 3199කුත් තියෙනවා. මම මේ හැම එකක්ම ඔයාට සෙන්ඩ් කරන්නම්. ඔයා බලන්න මට මොන වගේ ටෙක්නික්ස් තිබුණත් හොඳ කියලා. මේ අතරේ එල්ඩර් ෆියෝනා HR ඇලියන්ස් එකේ ඩිරෙක්ටර්ට කියනවා ඇට්කින් පාර්ලිමේන්තු එක හරහා ඔයාව පුටුවෙන් අයින් කරලා තමන්ව HR ඇලියන්ස් එකේ අලුත් චියාමන් කරගෙන. ඒ නිසා අප මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා. ඩිරෙක්ටර් කියනවා දැන් මුකුත් කරන්න බෑ.
දැන් හැම පාලනයක්ම ඇට්කින් සහ ඔහුගේ ගෝලය දෙන්න අතරි තමයි තියෙන්නේ. ඒ වෙලාවෙම ගාර්ස්ලත් එක්ක ඇට්කින් සහයාගේ ගෝලයෝ දෙන්න එතනට එනවා. ඊට පස්සේ HR ඇලියන්ස එකේ ඩිරෙක්ටර් එයාගේ චැම්බර් එකෙන් පිටත් වෙනවා. ඇට්කින් ඔහුගේ යාළුවොත් එක්ක චෙයාමන් කුටුවේ වාඩි වෙනවා. අනිත් පැත්තට බාබටා මොන්ස්ටර්ගේ හැම ටෙක්නික්ම ඩේටා අරගෙන ලුවට සීක්වන්ට් ටෙක්නික්ස් දෙකක් වගේම ජෙනරල් ටෙක්නික් එකකුත් තෝරගන්නවා. ඒ ජෙනරල් ටෙක්නික් එකෙන් ලුවගේ එක්ස්ප්ලෝෂන් ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට අනි සීක්‍රට් ටෙක්නික්ස් දෙකෙන් ලුවව ස්ට්‍රෝන් කරනවා. මේ නිසා ලුවට තමන්ගේ බොඩි සයිස් එක අඩු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔහුගේ ඇටැක් පවර් එක වැඩි වෙලා ඌට වේගෙන් පියාඹන්න පුළුවන් වෙනවා. මොන්ස්ටර්ගේ මේ ටෙක්නික්ස් දැකලා ලුවෝ කියනවා මේක නම් ඇත්තටම හොඳයි කියලා. ඊළඟට බබටා කියනවා ඔයා එවපු ඩේටා වලට අනුව මම හොයාගත්තා මේ ටෙක්නික්ස් අතරේ ටැලන්ට් ටෙක්නික්ස් 3කුත් තියෙනවා කියලා. ඒ ටෙක්නික්සුත් ඔයා අමතක කරන්න හොඳ නැහැ. ලුවෝ එයාගේ මෙමරි එකේ ඒ ටෙක්නික්ස් හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහු දැනගන්නවා පළවෙනි ටෙක්නික් එක මොන්ස්ටර්ගේ ස්වැලෝවින් පවර් එකට සම්බන්ධයි කියලා. දෙවෙනි එක මොන්ස්ටර්ගේ ස්ට්‍රෙන්ත් එකට සම්බන්ධයි සහ තුන්වෙනි එක ක්ලෝන් එකට සම්බන්ධයි කියලා. ලුවෝ ඒ ටෙක්නික්ස් තුනම එකින් එක බලන්න ගත්තා. ලුවෝ දැනටමත් මොන්ස්ටර්ගේ ස්වැලෝවින් පවර් එක කොහොමද කියලා දැකලා තිබුණා. ස්ට්‍රෙන්ත් එක සම්බන්ධ දෙවෙනි ටෙක්නික් එක ගැන ලුවෝ දැනගෙන හිටියා. හැබැයි ලුවෝ මොන්ස්ටර්ගේ තුන්වෙනි ටෙක්නික් එක දැකලා පුදුම වෙනවා. මොකද ඒ ටෙක්නික් එකෙන් මොන්ස්ටර්ට ඔහුගේ ජීවිත කාලය ඇතුළත බොඩිස් 3කට චේන්ජ් වෙන්න පුළුවන්. මේ දේ කිසිම මිනිස්සෙකුට නම් කරන්න බෑ. හැබැයි මොන්ස්ටර්ටත් ඒ දේ කරන්න ලොකු එනර්ජි එකක් ඕන වෙනවා. මේක අහලා බවටා ලුවට කියනවා පළවෙනි ක්ලෝන් එක වෙන්න ඔයා යුනිවර්ස් එකෙන් විශේෂ ස්පීෂීස් එකක් තෝරගන්න ඕනේ කියලා. ඒක ඔයාගේ ට්‍රේනින් එකට උදව් වෙයි. මෙතනදී ලුවෝ කියනවා මම පළවෙනි හියුමන් ක්ලෝන් වෙනවා කියලා. මේක අහලා බබටා ඩිසපොයින්ට් වෙනවා. නමුත් ලුවෝ එයාගේ ස්වැලෝවින් පවර් එකෙන් ඔහුගේ ඇත්ත ශරීරය මොන්ස්ටර්ගේ එනර්ජි සෝස් එකට අරන් පළවෙනි ක්ලෝන් එක හදන්න පටන් ගන්නවා. ඒ ක්ලෝන් එක පිටරයක වගේ හැඩයක් ගන්නවා වගේම ඒ එනර්ජි සෝර්ස් එක වටේ තියෙන මැටීරියල්ස් ඒක වටේ පැතිරෙනවා. ඔන්නේත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා දැනගන්න අපි ඉක්මනටම හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.